අයබවන් ගිය පස්සෙනිදා පැවැත්වුණු ශ්‍රී ලංකාවේ පළාත් පාලන මැතිවරණය ගැන පොඩි විස්තරයක් කියන්න ගත්ත ඡන්දය කොහොමද හැසිරුණේ කියන එක ගැන. ඒක පැවැත්වුණු 2018 වර්ෂයෙන් පස්සේ වසර 7කට පස්සේ තමයි පැවැත්වුණේ. නියමිතව තියන්න තිබ්බට වැඩිය වසර 3ක් පහු වෙලා. එතකොට දැන් මම කියන්න ගියේ දැන් අපේ දැන් තියෙන මේ පාර්ලිමේන්තුව, ඒ කියන්නේ ශ්‍රී ලංකාව දැන් පාලනය කරන්නේ මේ NPP එක මාලිමාව. එතකොට අපිට දකින්න පුළුවන් වුණා මේ ප්‍රතිඵලයේ මාලිමාවට කියන්නේ තිබුණට වැඩිය, කියන්නේ මහමැතිවරණේ තිබ්බට වැඩිය මේ ප්‍රතිඵල අඩු වෙලා තියෙනවා. ඒ ගැන පොඩි විශ්ලේෂණයක් කරන්න මගේ අදහස කියන්න තමයි ගත්තේ. මොකද ගොඩක් කට්ටිය අදහස් කියලා තිබුණා මේ YouTube වල, TikTok වල ගොඩක් තැන්වල. මගේ අදහසත් මම කියන්නම් කියලා බැලුවේ. එතකොට ගත්තොත් අපි ගිය අවුරුද්දේ තිබුණ ජනාධිපතිවරණයේදී 142ක් වගේ තමයි MPP ගත්තේ. උනාට මේ සැරේ ඊට පස්සේ මාස එකහමාරකට වගේ පස්සේ තිබ්බ මහමැතිවරණයෙන් ලංකාව ඉතිහාසයේ සමානුපාතික මැතිවරණයකින් පක්ෂයකට ලැබෙන්න පුළුවන් ඉහළම බලය අරගෙන ආසන 159 වගේ විශාල ජයග්‍රහණයක් ගත්තා NPP එක. හැබැයි ඊට පස්සේ මාස 6ක් වගේ ඇතුළත තිබ්බ පළාත් පාලන මැතිවරණයේදී 100ට කියන්නේ ජනාධිපතිවරණයට වැඩිය පොඩි දශම 9.5ක වගේ ප්‍රතිශතයකින් තමයි ජයග්‍රහණය කරලා තිබුණේ. අපි බලන්න ඕනේ එතකොට එතරම් පාර්ලිමේන්තුවේ බලයක් තියාගෙන ජනාධිපති කෙනෙකුත් ඉඳගෙන එහෙම තිබිලත් ඇයි මේ වගේ ප්‍රතිඵලයකට අත් වෙන්න උනේ කියලා මේ NPP එකට මාස 6ක් වගේ කාලෙක සමහරක් කට්ටිය මම දැක්ක මේක 2018 පොහොට්ටුව පොදු ජන පෙරමුණේ ප්‍රතිඵලත් එක්ක සංසන්දනය කරන්න බලනවා. ඒතරම අපිත් හිතුවේ ලොකු කියන්නේ මහමැතිවරණේ තරම් නැති වුණත් යම්කිසි 150කටත් වැඩිය මේ ප්‍රතිශතයක් එයි කියලා. හැබැයි මේක එහෙම වෙලා තිබුණේ නැහැ. ඒ වගේම තමයි මම කලින් කිව්වා වගේ ගොඩක් කට්ටිය ඒක 2018 පොහොට්ටුව එකත් එක්ක සංසන්දනය කරන්න යනවා. ඒක සංසන්දනය කරන්න බෑ. මොකද පොහොට්ටුව ඒ වෙලාවේ බලය තිබ්බේ නැහැ. බලය තිබ්බේ නැති පක්ෂයක් පරණ කට්ටියම උනත් වෙනත් පක්ෂයක් විදිහට ඇවිල්ලා තිබුණේ. එතකොට මේ ඒ කියන්නේ පාලන බලය නැතුව තමයි ඒගොල්ලෝ ඒ වගේ දෙයක් කරේ. ඒ වගේම තමයි තිබ්බ ආණ්ඩුවත් අවුරුදු 3ක් විතර පරණලා මිනිසුන්ට එපා වෙලා ඒ වගේ විදිහට තමයි ඒගොල්ලෝ බලය ඒ වගේ තැනකට ආවේ. ඒක මේකත් එක්ක සංසන්දනය කරන්න බෑ. මොකද මේගොල්ලෝ පාලන බලයක් තියාගෙන තමයි මේ ප්‍රතිපදයට ආවේ. ඒ වගේම තමයි අපි දැන් අපි කිව්වොත් එහෙම මහමැතිවරණත් එක්ක පළාත් පාලන මැතිවරණයක් සංසන්දනය කරන්න බෑ. අපි ගොඩක් කලින් අනුමාන කරා වගේ අර ගමේ හඳුනන මිනිස්සයාට, යාළුවට, නෑදෑයට, එතකොට කුලපදනම බල ඒවත් එක්ක තමයි ඡන්දෙ දෙන්නේ. එතන පොඩි බලපෑමක් තියෙන. ඇත්තට මේ ඡන්දය අපි බලමු ඇයි කියලා. ඒ කියන්නේ මේ වගේ තත්ත්වයකටපත් උනේ කිව්වොත් අපි ආණ්ඩුව පටන් ගත්ත කාලෙම කිව්වා පොඩි දේවල් කියන ආණ්ඩුවේ අඩුපාඩු තියෙනවා කියලා. ඊට පස්සේ මේ බලය ගත්තට පස්සේ එකක් වුණා මුල්ම දේ අර රන්වලගේ සිද්ධිය. ඒක හැමෝම දැන් ගොඩක් ජනප්‍රිය දෙයක්. ඒ වගේම තමයි ආණ්ඩුව. ඒ කියන්නේ දැන් ආණ්ඩුව මේ කියන්නේ NPP එක කියලා ආවේ හොරු අල්ලනවා හැම කියලා අපි දන්නා. හද කියලා හෙට අල්ලන්න බෑ කියලා. ඒ වුණාට කාලයක් ඒ කියන්නේ දැන් මාස 6ක් යනවානේ. ඒවට කිසිම ඇක්ෂන් එකක් ගත්තේ නැහැ. ඒ වගේම පාතාල ක්‍රියාකාරකම් ඒවත් දවසින් දවස වැඩි වෙනවා. එතකොට ඒවට කිසිම ඇක්ෂන් එකක් ගන්නව පේන්නේ නැහැ. විශේෂයෙන්ම අර මට්ටක්කලේ සිදුවීමක් වුණානේ. අර වෙඩි තීමීමක් කළා. ඊට පස්සේ විඩියව දෙන්න අල්ලන් ගිහිල්ලා ඒදෙනට පොලිසියෙන් වෙඩි තිබ්බා. ඒවට කිසිම ඇක්ෂන් එකක් ගත්තේ නැහැ. මොකද මේගොල්ලෝ විරුද්ධ පක්ෂයේදී ඔය වගේ දේවල් සෑහෙන හෙලා දැකලා කතා කරා. අනිවාර්යයෙන් ප්‍රජාතන්ත්‍රවාදී රටක්කදී ඔය වගේ දේවල් වෙන්න බෑ. ඒවට කිසිම ඇක්ෂන් එකක් ගත්තේ නැහැ. එතකොට පොහොට්ටුවට ලොකු චෝදනා ගොඩක් තිබුණා පොහොට්ටුවේ ඇමතිවරුන්ට, රාජපක්ෂලාට. හැබැයි ඒවට කිසිම ඒ කියන්නේ ඇක්ෂන් එකක් ගත්තේ නැහැ. දැන් ඔය පහුගිය කාලේ ඔය කතා කරපු නඩුත් ගොඩක් ඒවා යහපාන ආණ්ඩුවෙන් දාපුවා. මේගොල්ලෝ අලුතෙන් ෆයිල් කරපු කිසිම දෙයක් තිබුණේ නැහැ. ඒ වගේම තමයි අපි ගත්ත රටේ ඡන්දදායකයෝ 100ට ඒ කියන්නේ සැලකිය යුතු පිරිසක් ඉන්නවා. මොකද මේක මේ ඔය කලින් හම්බෙච්ච ලක්ෂ 68 ඇතුලේ පොහොට්ටුවේ කට්ටියක් තියෙනවා, UMP කට්ටියක් ඉන්නවා. මොකද මේ NPP එකට කලින්
ලොකු ඡන්දපදනමක් තිබුණේ නැහනේ. ලක්ෂ 5ක 7ක ඇතුළත ඡන්දපදනමක් තමයි තිබුණේ. ඒත් මේ අලුතෙන් එකතු වෙච්ච කට්ටිය ඔක්කොම පොහොට්ටුවෙන් UMPෙන් ආපු කට්ටිය. එතකොට ඒගොල්ලන්ගේ සිතුම් පැතුම් වෙනස්. ඒවා තේරුම් ගත්තේ නැහැ. ගොඩාක්ම දැන් මේගොල්ලෝ ආවත් හරි හාල් මිල වැඩි වුණා. තාමත් ඒකට ඇක්ෂන් එකක් ගන්න බැරි වුණා. තාමත් ඒ වගේම තියෙන. ඒකට ඒවට කැමති ඒවා ප්‍රශ්න කරගත්ත පිරිසකුත් ඉන්නවා. ඊට අමතරව කියන්න පුළුවන් කියන්නේ ඒ වගේම තමයි අර අපි බලාපොරොත්තු වෙච්ච දේවල් උනේ නැහැ. ඒ කියන්නේ මේගොල්ලෝ අලුත් දේශපාලනයක් ගේනවා කිව්වට සංස්කෘතියක් ගේනවා කිව්වට ඒක වෙලා ඇත්තටම තාම වෙලා නැහැ. ඒ වගේම තමයි අපි දැන් ප්‍රාදේශීය වශයෙන් අපි මහමැතිවරණයේත් අපි කිව්වා මේගොල්ලන්ගේ ප්‍රාදේශීය වශයෙන් ඉන්න දේශපාලකයෝ ගමේ මිනිස්සුත් එක්ක මොකද ලංකාවේ මිනිස්සු පුරුදු වෙච්ච දේශපාලන සංස්කෘතියක් තියෙනවා. ඒක එක හැරේ වෙනස් කරන්න බෑ. ගොඩක් වෙලාට මේගොල්ලෝ ගමේ මිනිස්සුත් එක්ක ඉන්නේ නැහැ, මල ගෙදරක යන්නේ නැහැ. ඒගොල්ලෝගේ පොදු කටයුතු වලට සහභාගී වෙන අඩුයි, මිනිස්සුත් එක්ක ගැටෙන්නේ නැහැ. ඒ වගේ දේවල් වුණාම කියන්නේ NPP එකේ ප්‍රාදේශීය මට්ටමින් ඉන්න දේශපාලකයෝ පාර්ලිමේන්තුවේ ඉන්න කට්ටියත් එහෙම තමයි. බහුතරයක් දෙන ඒවා මේ ඡන්දෙට ගොඩක්ම බලපෑවා. මේ ඒ වගේම තමයි මේගොල්ලන්ට ඒ කියන්නේ දැන් අපි මේ ගත්තොත් එහෙම මේකෙදි මේ ඒ කියන්නේ දැන් අපි අනිත් දැන් හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. ඔය අනිත් පක්ෂ කොච්චර කෑ ගැහුවත් මේ ඒ පක්ෂ ලංකා ප්‍රධානම පක්ෂ හතරේ ඡන්ද ටික එකතු කරත් මේ සැරේ NPP එකේ ඡන්ද මට්ටමට පරයල යන්නේ නැහැ. ඊට අඩු මට්ටමක තමයි තියෙන ඡන්ද ප්‍රමාණය. හැබැයි අපිට ගන්න පුළුවන් මෙතන ගත්තොත් එහෙම NPP එකේ 118ක අඩුවීමක් තියෙනවා මහමැතිවරණයත් එක්ක. සංසන්දනය කරොත් සමගි ජන බලගේ 104ක විතර වැඩිවීමක් තියෙනවා. SLPP එකේ තමයි ඉහළම නැගීමක් දැන් 106ක නැගී සිටීමක්. ඒකට ගත්තොත් පදක්කමේ ගත්තොත් 101 ගානක වගේ පොඩි නැග්මක් තියෙනවා මේකේ මේ මැතිවරණ ප්‍රතිඵලත් එක්ක. එහෙනම් බලද්දී ඉතින් අඩුවීමක් තියෙන ඇත්තටම NPP එකේ තමයි. අනිත් හැම පක්ෂයකම ඡන්ද වැඩි වෙලා දෙන මහමැතිවරණයට සාපේක්ෂව මහමැතිවරණ කියන්නේ ලොකු ප්‍රමාණයක් ඡන්ද වැටිච්ච එකක්. හැබැයි මේක NPP එකේ අඩු වෙලා තියෙනවා. NPP එකේ අඩු වීමට හේතුවක් වෙන්නේ දැන් අර මම කලින් කිව්ව කාරණා වගේම මේගොල්ලෝ ඒ කියන්නේ මේගොල්ලොන්ගේ දැන් අර කියපු දේවල් මිනිස්සු බලාපොරොත්තු වෙච්ච දේවල් උනේ නැහැ. ඒ වගේම තමයි ඡන්දදායකයා ඡන්ද පොලට ගියේ නැහැ. කියන්නේ NPP එකට කලකිරීමක් හරි මොන හරි දෙයක් කළා 155ක වගේ ඡන්ද ප්‍රමාණයක් නෙවැටුනේ. එතකොට ඒ ප්‍රමාණයෙන් බහුතරයක් මම හිතන්නේ NPP එකට කලින් ඡන්ද දාපු ඡන්දදායකයා තමයි ඡන්ද පොලට ගිහිල්ලා නැත්තේ. ගත්තොත් සමගි ජන බලවේගයට ගත්තොත් ලක්ෂ 19 ගානක් වැඩිච්ච පාර්ලිමේන්තු මැතිවරණ එතන ලක්ෂ 22ක් දක්වා ඒගොල්ලන්ගේ ඡන්ද වැඩි වෙලා තියෙනවා. පොහොට්ටුවේ ගත්තොත් එහෙම ලක්ෂ 9 ගානක්. ඒ කියන්නේ ලක්ෂ 9 ගානක් කියන්නේ කලින් සිලින්ඩරේ ඒ කියන්නේ රනිල් වික්‍රමසිංහ කලින් ඉල්ලපු මහමැතිවරණයට ඉල්ලපු පක්ෂෙයි එතකොට කලින් මහමැතිවරණ පොහොට්ටුවට හම්බෙච්ච ඡන්ද ප්‍රමාණයත් ඉක්මවලා මේ සැරේ පොහොට්ටුවට ඡන්ද ලැබිලා තියෙන. ඒ කියන්නේ ඒගොල්ලෝගේ තමයි ලොකුම වර්ධනයක් තියෙන්නේ. ඉතින් අපිට කියන්න තියෙන්නේ රජයේ දැන් ඉස්සරහටත් ඔය කියන ක්‍රියාමාර්ග ගත්තේ නැත්නම් අපිට කලින් කියන්නේ කලින් තිබ්බ අවුරුදු 70ක් පාලනය කරපු පාලකයන්ට තමයි මේ රට යන්නේ. ඒතකොට රටේ මිනිස්සු තමයි අසරණ වෙන්නේ. ඒගොල්ලන්ට ආයි කාටද ඡන්ද දෙන්න කියලා හිතා ගන්න බැරි වෙනවා. මිනිස්සු තමයි අසරණ වෙන්නේ. ආයි ඡන්දයක් ආව කාටද දෙන්න කියන වෙන්නේ කියන එක ප්‍රශ්නයක්. මොකද අවසන් මිනිස්සුන්ගේ අවසන් විසඳුම විදිහට තමයි මේගොල්ලෝ තෝරන් තියෙන්නේ. මේගොල්ලොත් ඉතින් ඒ අනපාරෙම ගිහිල්ලා තව අවුරුදු 5ක් ඇද්දි බලය නැති වුණොත් මේ යන විදිහට ගිහිල්ලා මං හිතන්නේ ලොකු ආයි අරගොල්ලෝ අතට බලය ගියොත් එහෙම ලොකු ප්‍රශ්නයක් වෙනවා. මේ රට තව දගාදයට යයි කියලා තමයි කියන්න තියෙන්නේ.